සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවේදී දොස්තර කෙනෙකුටවත් අඳුර ගන්න බැරි රෝග මං අඳුරගෙන තියෙනවා. නොපෙනෙන නාග බලවේග තියෙනවා. ඒතර දෙවියන්ට සේවය කරන නාගයෝ තවමදුරටත් හැදෙනවා. එතකොට ඒගොල්ලන්ගෙන ආකර්ෂණ ශක්තියකින් අපේ ශරීරයේ මනසට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාවක් තියෙනවා. යහපත. සාදු කියන වචනේ අර්ථය තමයි යහපත. ඔව්. අතපය හිරි වැටෙනවා නම් කකුල් වල දැවිලි තියෙනවා නම් අතපය දන්න ගන්නවා නම් පිච්චෙන වගේ ගතියක් එනවා නම් ඒ වෙලාවට ඉතින් මේ ශාස්ත්‍රයේ මේ ටිකක් මේවා කරලා Taman ගැන බලා ගන්න ඕනේ. ඒක ලංකාවේද මුහුදෙන් එතරද ගැටලුවක් නෑ. ලංකාවට වඩා විශේෂයෙන් මුහුදෙන් එතරට මට මේක හරියටම කරන්න පුළුවන්. ලංකාවේ කෙනෙක් නම් ළඟට එන්න ඕනේනේ. එහෙම නෑ. දැන් ඕස්ට්‍රේලියාව ඔය දුර රටවල ඉන්න කට්ටියට දුරකථන ඇමතුමෙන් ඒ ප්‍රතිකාරය ගන්න පුළුවන්. හරි සරලව කෙනෙකුට වරමක හිරයක් තියෙනවා නම් වරම ගැටලුවක් තියෙනවා නම් වරම ප්‍රශ්න තියෙනවා නම් අනිවින කොටින වැදිලා තියෙනවා නම් වරම් පැත්තෙන් ගත්තොත් ඒවා සෑහෙන ප්‍රමාණයක අර ඉතා මේ අර ගම් ඒ කියන්නේ විශාල ප්‍රතිඵලයක් ගන්න ශනිකව අරගෙන පුළුවන්. දැන් අමනුස්ස කොටස් වලිනුත් මේ වගේ ශක්තියින් ලැබෙන පිරිස ඉන්නවනේ. ඒක වෙනස මොකක්ද? නළල තුන්වෙනි ඇසට. එතකොට ඒකෙන් දැක්මෙන් තමයි බලලා යම්කිසි ඇස්වලින් තමයි පිට කරන්නේ ශක්තිය. රෝගය සමහර ඒවා අඳුර ගන්න බෑ. වින බන්ධ වලින්, කොඩි වින වලින්, අනවින ඒ වයින් සම්බන්ධ වෙලා යකුන් යක්ෂණියා ප්‍රේතයා භූතයා ශරීරයට බන්ධන වෙලා තියෙනවා නම් ඒ රෝග අඳුර ගන්න හරි අමාරුයි. ශක්තිය කියන්නේ බලවත් වෙන්නේ මනසට. තප්පර ගානකින් ඇත්තටම ශරීරය මෙතන තිබ්බට මමයි ගමන් කරන්නේ, මමයි ඒ ශරීරයට යන්නේ, මමයි ඒ ලෙඩ සනීප කරන්නේ. ඒක තමයි ලක්ෂයට එකක් වගේ දෙවියන් දීපු වරේ. ඔය ආයිස් කුඩු වගේ ගහන ඒවා, ඒ කියන්නේ ඒ වගේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවනම් ඒව නවත්තලා දෙන්න පුළුවන්. හැබැයි කෙනාට නොදෙන්න ඒක කරන විදිහක් තියෙනවා. සමහර දේවල් කනතුවල කරන දේවල් තියෙනවා. මොකද අපිට දෙවියොම වැඩ කරන්නේ නැහැ. දෙවියන්ගේ අවසරයෙන් අපිට යක්කුත් වැඩ කරන වෙලාවල් තියෙනවා. යක්ෂ යක්ෂිනියක් ගන්න නම් බල දොළ පිදෙන්නත් ඒ වගේ තැන් වලට යන්න ඕනේ. ඒකට වශී කර්ම. කාලි මෑණියෙන් අදහන බැතිමතුන් නම්, කාලි මෑණියෙන් අඟුරමණය කරනවා නම්, අබතෙල් පහනක් පත්තු කරන්න. ඔක්කොම රහස් එළියට දාන්න බෑ. මේ වරමේ ඇඟිච්ච රහස් තියෙනවා. එතකොට ඒව ඔක්කොම එළියට දාන්න බෑ. නමුත් මොන ක්‍රමෙන් හරි එයාවේ මරණ හෝරාවෙන් බේර ගැනීම දැන් හැකියාව තියෙනවා. අයිබෝන් හැමදෙනාටම සුබ දවසක්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා විශ්වකර්ම නාලිකාව වෙනුවෙන් ඔබ හැමදෙනාම. ඉතින් බොහොම විශේෂ කතා බහකටයි සම්බන්ධ වෙන්නේ අපි අද දවසේදීත්. ඉතින් විශ්වකර්ම නාලිකාවත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න ඔබට අපි ආරාධනා කරනවා මේ වැඩසටහනත් සාවධානව අහගෙන ඉන්න. গুপ্ত විද්‍යාව සම්බන්ධ වෙනු කාරණා ටිකක් කතා බහ කරන්නයි හදන්නේ. අපි ආවා විශ්වකර්ම අපට නුපුරුදු තැනක් නෙවෙයි. අපේ සුදුරුක්කු මෑණියෝ මුණ ගැහෙන්න. මෑණියෝ සූදානම්ෙන් ඉන්න අපිත් එක්ක කතා කරන්න. මෑණියෝ අයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ඔබතුමිය විශ්වකර්ම නාලිකාව වෙනුවෙන්. ඉතින් වැඩ රාජකාරී බොහෝමයක් තියෙන අවස්ථාවක නමුත් අපිට කතා කරන්න ඔබතුමිය අවස්ථාව ලබා දුන්නා. දැන් අපි මේ ස්ථානයට එනකොට මේ අපි දැක්කා ලොකු වෙනසක් සිද්ධ වෙලා තියෙනවා ඔබතුමියගේ දෙවොලේ ඔබතුමිය වැඩ කටයුතු කරන ආකාරයෙන් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපි අර වෙනදට දකින්නට වඩා අලුත් මුහුණුවරක් අපි මේ දෙවොල තුල දකිනවා. මොකක් යම් හෝ විශේෂ කාරණා කිහිපයක් සිද්ධ වෙලා තියෙනවාය කියලා මට බැලූ බැල්මට දුටුවා. දැන් නරඹන ඔබටත් යම් වෙනසක් පේනවා ඇති. අපි අද වැඩසටහන අරගෙන ඉන්නෙත් වෙන යම් මේ පසුතලයක ඉඳලා. එතකොට මෑණියෝ තීරණය කරා කිව්වා මේ ස්ථානයේ තමයි අපිට සුදුසු වෙන්නේ මේ වැඩසටහන අපි නරඹන පිරිස අතරට අරගෙන යන්න. මෑණියෝ මොකක්ද මේ සිද්ධ වෙච්ච වෙනස එකපාරටම? මොකක්ද මේ විදියට කියන්නේ මේ මගේ සාමාන්‍ය වැඩ කටයුතු ටිකක් මාසයක් දෙකක් විතර මම නිහඬව හිටියා. එතකොට අපිට සාමාන්‍යයෙන් අපි අර විශ්ව ශක්තියත් එක්ක එකතු වෙනකොට අපිට විශ්යෙන් තොරතුරු ලැබෙනවා. එතකොට අපිට නිශ්ශබ්ද වෙන කාලයක් දෙනවා. ඒ කාලෙදි තමයි අපි පින්දහම් කරලා යලිත් ආයි බලවත් වෙනවා. ඒතර පින්දහම් විශ්වයට එකතු වෙනවා. එකතු වුණාම අපේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඒවට යම් කාලයක් කොටසක් අපි වෙන් කරනවා. එතකොට සාමාන්‍යයෙන් ඒ අපි විශ්ය හරහා ලබා ගන්න ශක්තියෙන් අපි මිනිසුන් වෙනුවෙන් වැඩ කරන්නේ. එතකොට ඒකෙන් අන්තර්ගත වෙලා තියෙනවා එක එක විවිධාකාර විදිහට මිනිසුන්ට පිහිට වෙන්න. එතකොට ඒවා අපට කරන විදිහක් ඒ ක්‍රියාවන් වල නිරත වෙන විදිහක් ඒ කාලෙට මොකද්ද අපි කරන්න ඕනේ කියන එකට අපිට විශ්ය හරහා දැනුම් දෙනවා. එතකොට අපේ භාවනා ශක්තිය දියුණු කරගන්න ඕන, බණ භාවනා කරන්න ඕන. එතකොට අපිට දෙවිවරුන්ගේ යම්කිසි sannivedana ක්‍රමයකින් අපිට දැනෙනවා අපි මේ කාලෙදි මේ දේ කළ යුතුයි කියලා. එතනින් හරහට තමයි අපි සෙතක් සාන්තියක් කෙනෙකුට කරගන්න පුළුවන් වෙන්නේ, කරන්න අපිට බලයේ ශක්තිය ලැබෙන්නේ. එහෙම. එතකොට මෑණියෝ දැන් මේ වෙනකොට දැන් අපි මං හිතන්නේ මීට මාස 3කට 4කට මුණ ගැහුණා. එතකොට
ඔබතුමිය ඒ ඔබතුමියට කරන්න පුළුවන් සීමාව දැන් මේ වෙනකොට ඊට වඩා වැඩි වෙලා ඊට තියෙනවා. වඩා වැඩි. ගොඩක්ම වැඩි. ඒක හරි සන්තෝෂයෙන් කියනවා මේ වැඩි වුණේ දේව පැත්තෙන්. ඒ කියන්නේ දේව ශක්තියෙන්. ඒතකොට දේව ශක්තිය වැඩි වෙනවා කියන්නේ අපේ පින වැඩි වුණාම තමයි අපට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ. ඒතකොට පින් දහම් දැන් ඔබතුමිය දැන් ඇත්තටම දැන් අපි කාලයකට පස්සේ වුණ ගෑන නිසා මම කියන්නේ දැන් ඔබතුමියගේ ස්වරූපය වුණත් ලොකු වෙනසක් තියෙනවා අපි පහුගිය කාලේ දැක්කට වඩා. ඒ කියන්නේ ඒක පැහැදිලිවම යම් වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවා මෙතන. වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවා. මොකද දෙවියන්ගේ වර දෙවියන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ තියෙන ඇල්ම බැල්ම වැඩි වෙනකොට අපේ ජීවත් වෙන විදිහ අපේ කරන වැඩ කටයුතු සම්පූර්ණ වෙනස් වෙනවා. එතනදී අපි පහළට වැටෙනව නෙවෙයි අපි යන්නේ ඉහළට. නෑ පැහැදිලිවම දැන් අපිට මේ වෙනස පේනවා. දැන් ඔබතුමී මීට මාස 3-4කට හිටපු මේ ක්‍රමවේදය නෙවෙයි දැන් වැඩ කටයුතු කරන්න එහෙම සහ බාහිර ස්වරූපයේ ඉඳලා ඔබතුමියගේ පිබිදීමක් තියෙනවා කියන එක අපිට පැහැදිලිව පේනවා. ඉතින් වැඩ කටයුතුත් එහෙම තමයි. වැඩ කටයුතුත් එහෙම තමයි. ඉස්සර අපි ගොඩක් ගැඹුරින් මහන්සි වෙලා කරා නම් දැන් එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ. දැන් සරලව ලොකු ප්‍රතිඵලයක් ගන්න ඕන කෙනෙකුට සිතක් සලසන්න පුළුවන්. ලැබෙන තියෙන දේව ආශිර්වාද, දේව බලය වැඩි. එතකොට ඒ පින් අපි පින් මතු පෙර සංසාරේ කරපු පින් පළ දෙන මේ ප්‍රමාණය වැඩි. එතකොට ඒ පින් පළ දෙනවා, ඒ පෙර පින් පෑදෙනවා. එතකොට මේ ආත්මයක් පින් කරනවා. එතකොට ඒ වගේන් අපට අපේ බලය වැඩි වෙනකොට ඕනම යක්ෂ භූත ප්‍රේත ඕනම ආත්මයක් පාලනය කරගන්න අපට දෙවියන්ගෙන් ලැබෙන අවසරය මහා විශාලයි. එතකොට ඒකෙන් අපි අර ඉස්සර ගොඩාක් මහන්සිලා වැඩ කරා නම් ඒ වගේ වැඩ කරන්න ඕනේ නැහැ. යම් කිසිකින් හිතුවත් සිද්ධයක් සිද්ධ වෙන විදිහට තමයි දැන් වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. මම හිතන්නේ නරඹන ඔබට මෑනියෝ මුණ ගැහෙන්න බලාගෙන ඉන්න ඔබට මෑනියෝගෙන් වැඩ කටයුත්තක් කරගන්න බලාගෙන ඉන්න ඔබට මං හිතන්නේ මේක හොඳ පණිවිඩයක් බවට පත් වෙයි. ඔබට තවත් මේ සතුටු හිතෙයි. දැන් මං යන්න බලාගෙන හිටියානේ මෑනියෝගෙන් වැඩක් කරගන්න බලාගෙන හිටියානේ. ඔන්න දැන් මේ අවස්ථාව තව දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. ඔබට අවස්ථාව ලැබෙනවා. ඉතින් මෑනියෝ මේ අපි සාමාන්‍යයෙන් දැන් මේ වැඩ කටයුතු කරන්නේ කොහොමද? මේ වැඩ කටයුතු මොන වගේ වපසරියකද පිහිටලා තියෙන්නේ සහ කලින් කරාට වඩා මේකෙන් මොකක්ද ලැබෙන වැඩිපුර ලැබෙන යහපත් බව කියන එක පොඩ්ඩක්. යහපත් බව කියන්නේ සාමාන්‍යයෙන් අපි කරපු වැඩ කටයුතු එහෙම පලින් ලෙසම තමයි. නමුත් ඒ වගේ නව පිබිදීමක් වුණා මෑත කාලේදී යම් දෙවියන්ගේ ආකර්ෂණය වැඩි වුණාම. එතකොට අපි වෙනද වගේ මේ වැඩ කටයුතු ඒ විදිහටම කරනවා. හැබැයි අර අපට දෙන බලාපොරොත්තු දෙවියන් දෙන ආශිර්වාදය වැඩි. එතකොට සාර්ථකත්වය වැඩි. දැන් අපි කලින් හිටියනම් මේක 160යි සාර්ථක වෙන්න පුළුවන් සම්භාවිතාවය තියෙනවා. ඒ කියන්නේ අර වැඩි කල නොගොස් ශ්‍රේණික ප්‍රතිඵල ලැබෙනවා තියෙනවා. එතකොට ඒ වගේ අර විස්තර කරන්න බෑ. අර කරන වැඩත් එක්ක තමයි එක වැඩවලට එක විදිහයි. එහෙම. හරි. එතකොට මෑනියෝ තත් විඳින්න නැතිනේ පහුගිය කාලේ නේද කරපු දැන් මේ ඊයේ පෙරේද කරපු වැඩවලින් ඒ වෙනස මෑනියන්ට තේරෙන්නේ නැතිනේ. කරපු වැඩවල දින දෙකෙන් තුනෙන් ප්‍රතිඵල ලැබුණා. මේ ස්ථානෙම කරපු වැඩ කටයුතු තිබ්බා. එතකොට වෙන පිටස්තර ස්ථාන වලට කියලා තිබ්බා. එතකොට වරම් සාධනය, වරම් කටයුතු ඒවා හරි සරලව කෙනෙකුට වරමක හිරයක් තියෙනවනම්, වරම ගැටලුවක් තියෙනවනම්, වරම ප්‍රශ්න තියෙනවනම්, අනිවින කොටින වැදිලා තියෙනවනම් වරම් පැත්තෙන් ගත්තොත් ඒවා සෑහෙන ප්‍රමාණයකින් අර ඉතා මේ අර ඒ කියන්නේ විශාල ප්‍රතිඵලයක් ගන්න ශනිකව අරගෙන පුළුවන්. ඔව්. එහෙම. ඔව් දැන් මෑනියෝ මට දැන් මේ කාරණේත් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. දැන් සාමාන්‍ය දැන් මේ විෂය ඇතුලේ අපි කතා කරනකොට දැන් මේක හොයන අය ඉන්නවා මේ විෂය ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරන අයත් ඉන්න නිසා දැන් ඔය මෑනියෝ වැඩ කටයුතු කරනවා කියන්නේ විශ්වයෙන් ලැබෙන ශක්තිය, දෙවිවරුන්ගෙන් ලැබෙන ශක්තිය එහෙම. එතකොට මෑනියෝ දැන් අර අපි දැන් අමනුස්ස කොටස් වලිනුත් මේ වගේ ශක්තියින් ලැබෙන පිරිස ඉන්නවනේ. ඒකේ වෙනස මොකද්ද? ඔව් ඒකේ වෙනස කියන්නේ සාමාන්‍යයෙන් අපිත් ඉස්සරාම මේවා හැඩ ගැහුනේ විවරෙන් ලැබුණ ඥාති වරමකින්. ඒතර ඒ ඥාති වරම තියෙද්දී අපි පින් කරන්න ඕන. පින් කරනකොට අපේ දෙවියන් ළඟට යන්න අවස්ථාව ගොඩාක් ළඟ ලැබෙනවා. එතකොට අර ඥාතිය පැත්ත කරනවා සමහර වෙලාවට අපිට කෙලින්ම දේව දෘෂ්ටි ආකර්ෂණය එනවා. එතකොට මේ දේව දෘෂ්ටි ආකර්ෂණය ආවම අපේ ඇත්තටම කිව්වොත් අපේ හිතන අපේ සිහිය කියන්නේ අපේ මොලේ, අපේ බුද්ධිය, අපේ ඥානය, අපේ ඒ තියෙන මේක. ඒ කියන්නේ මොලේ අපි තැම්පත් කරගන්න තන්තු වල තියෙන ආකර්ෂණීය බව වැඩි වෙනවා. එතකොට අපිට ඒක ඔටෝම සිද්ධ වෙනවා දෙවියන් හා සම්බන්ධ වෙලා අපිට ඒක දැනෙනවා. අපිට ඥාතියක් අවශ්‍ය වෙන්නේ නැහැ එතකොට. ඥාතිය ඉන්නවා, කිට්ටුවෙන් ඉන්නවා, ළඟින් ඉන්නවා. නමුත් අපි දෙවියන් හරහා ලැබෙන දේ අපේ තීක්ෂණ අර බුද්ධියෙන් අපිට උරා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට තමයි ඥාන වරම්, බුද්ධි වරම්, මතක වරම් ඒ වගේ දේවලින් ක්‍රියාත්මක වෙලා අපට අර සෑහෙන සිතක් මිනිසුන්ට සලසන්න පුළුවන්. ඒකට සෑහෙන කැපවීමක් දෙන්න ඕන
ප්‍රතිපත්ති රකින්න ඕන, දෙවියන්ගේ ආශිර්වාද රැක ගන්න ඕන, පින්දහම් කරන්න ඕන. අර වරමක් කියලා අපට ඕන හැම දෙයක්ම දැන් කරන්න බෑ වරම ඇතුලේ. අපි නීති රීති වලට යටත් වෙන්න ඕන. ඒ වගේ සෑහෙන දෙයක් තියෙනවා වරමක් රැක ගන්න. අපිට සමාජයේ ජීවත් වෙන විදිහක් තියෙනවා. එතකොට අපි අවශ්‍ය කරන ඕන කවුද? අපි ජීවත් වෙන්න ඕන කොහොමද? අපි කැම බීම මොනවාද? එතකොට සාමාන්‍යයෙන් අපි නිර්මාංශ වෙන තරමට අපේ ඇඟට විශ්ව ශක්තිය ආකර්ෂණය උරා ගැනීම ප්‍රබලයි. සිල් සමාදන් වෙන තරමට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. දන් දෙන තරමට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. අපි බුද්ධ ශක්තිය නැත්තම් මේ කිසිම දෙයක් නැහැ. අපි භාවනා තුළින් අපි ලබා ගන්න අධ්‍යාත්මික ශක්තිය තමයි විශ්ය හරහා අපේට ගමන් කරන්නේ. ඒතර අපි සම්පූර්ණ වෙනකොට අපේ විශ්ය අතින් හොඳ පැත්තෙන් අපේ නරක දොස් ඔක්කොම අපෙන් අයින් වෙලා යනවා. අකුසල කර්ම තියෙනවා නම් ඒවා දුරු වෙනවා. කුසල කර්ම ළඟට එනවා, අකුසලේ දුරු වෙනවා. එතකොට දෙවියන්ගේ ආශිර්වාදේ එක එල්ලෙම අපිට වැටෙනවා. එතකොට අපිට මිනිස්සුන්ට සේවය කරනකොට අපි හිතනකොට මේ දෙයට දෙවියෝ නැඹුරු වෙලා ඉවරයි. දෙවියන්ගේ ඇත්තරම ගුවක් දෙනෙත් ඇරෙනවා අපි වෙනුවෙන්. ඒතර අපේ කටහඬ ඇහෙනවා. එතකොට ඒක ගොඩක් දුරට දැන් දෙවියෝ නැහැ කියන මේවක ඒ අනුම මේක එන්නේ අදහසක් මිනිසුන්ට එන්නේ මිනිස්සු පස්පවේ ඉඳගෙන දෙවියන්ගෙන් ආශිර්වාද ඉල්ලනවා. එතකොට දෙවියෝ ඇත්තටම බලන්නේ නැහැ. දෙවියෝ බලන්නේ අර කුසල කර්ම දිහා තමයි දෙවියෝ බලන්නේ. ආශිර්වාද දෙන්නේ කුසල කර්ම බලවත් නම් විතරයි. දැන් අපි කොච්චර ගෙවල් වල ගිහලා වැඩ කරත් ඒ ගෙවල් වල දැන් අපි යනකොට මල් යහන් ගැහුවම මේ දෙවියෝ එතනට වඩිනවා නම් දෙවියෝ කල්පනා කරනවා මෙතන සුදුසුද කියලා. සමහරට අපේ අර බල කිරීම පෙරහැත්ත අපේ ආයාචන මත එන්න පුළුවන්. නමුත් ඒ දෙන දේ ඒ ගෙදර නිවසයන් ඒක රැක ගන්න ඕනේ. මොකද අපිට දිගින් දිගට මෙතන රකින්න බෑ. තමන්ගේ ප්‍රතිපත්ති තමන්ගේ දේවල් හැම දෙයක්ම මෙතනදී වෙනස් කර ගන්න ඕන. සාර්ථක ප්‍රතිඵලයක් දෙවියන්ගෙන් ලබා ගන්න නම්. එහෙම. දැන් හද වෙනකොට මෑනියුන්ගේ උත්සාහයෙන් සහ මෑනියෝ මේ කරන ප්‍රතිපත්ති ගරුකෝ මේ ජීවත් වෙන කාලය තුල මේ පහුගිය කාලය තුලම මෑනියෝ ලබාගත් දේවල් බොහොමයි. ඒ නිසා තමයි අපි නැවතත් මේ විදිහට විශ්වකර්ම නාලිකාවෙන් මුණ ගැහිලා එතුමිය ඔබට කතා කරන්න මේ විදිහට අපි අවස්ථාව කාලය වෙන් කරගත්තේ. මෑනියෝ එතකොට දැන් අර අපි පහුගිය වැඩසටහන වල කතා කරා. දැන් ඔබ තුමිය ප්‍රධාන වශයෙන් මේ විවිධ අසනීප වලට ප්‍රතිකාර කරන කටයුතු විශේෂයෙන්ම මේ නාග ශක්තියෙන් ප්‍රතිකාර කරන කටයුතු පිළිබඳව අපි නිකන් මතක් කරමු කොහොමද මේ වැඩ කටයුතු කියන්නේ. එතනදී සාමාන්‍ය නාග ශක්තිය බලවත් වෙන්නේ බුද්ධ ශක්තියත් එක්ක. බුදුරජාණන් වහන්සේ කාලෙත් පුළුවන් නේ දැන් නාගයෝ හරියට බණ අහන්න කැමති වුණානේ, ධර්මයට කැමති වුණා. නාග කිව්වොත් ධර්මයට හරි ලැබි. එතකොට අපිට ඥාතිවරමක් තිබුණාට මොන යක්ෂපැතේ හෝ මොන විදිහින් අපි වැඩ කරතර නාග ශක්තිය එන්න නම් බණ භාවනාවේ නිරත වෙන්න ඕනේ. එතකොට නම් බොඩ වැඩිපුරම බහුලවම නාග ශක්තියට මේවා වෙන්නේ ඒ කියන්නේ බලපවත්වන්නේ සිව දෙවියන්ගේ. ඒතර සිව දෙවියන්ගෙන් හරහා තමයි ඇත්තටම නාග ලෝකය කියලා එහෙම වැලිලා ගිය යෝගයක් තියෙනවා. එතකොට ඒකෙන් ඇවිල්ලා ඒ දිස්ත්‍රි දීගෙන දැන් අපිට මේ තිරිසන් ලෝකේ ඉන්න නාගයෝ ගැන නෙමෙයි මම මේ කියන්නේ. එතකොට ඒ වගේ නොපෙනෙන නාග බලවේග තියෙනවා. එතකොට දෙවියන්ට සේවය කරන නාගයෝ තාමදුරට හැඳෙනවා. එතකොට ඒගොල්ලන් එන ආකර්ෂණ ශක්තියකින් අපේ ශරීරයේ මනසට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ එහෙම නාගවරමහ කියලා බිම බඩ ගාගෙන ගිහිල්ලා අර එක දේවල් කරනවා. ඒවා ඇත්තටම ඒව වෙන්නේ නැහැ. සාමාන්‍ය බිම වැටෙනවා නම් තමන්ගේ ශරීරය දරා ගන්න බැරි නම් ඒ වරමේ ඉන්නේ ඇත්තටම කියනවා ප්‍රේත ආත්මයක්. දෙවියන් ළඟදී වැටෙන්නේ ඇයි? දැන් ඇත්තටම දැන් අපි කවදාවත් දෙවියන් ළඟදී අපි වැටෙන්නේ නැහැ. එහෙම වැටෙන්න හේතුව තමයි දෙවියන් ළඟට යනකොට පෙරේත ටිකක් අපහසුතාවයක් දැනෙනවා. ප්‍රේතාත්මිකට අපහසුතාවයක් දැනෙනවා. ඒකයි බිම බඩ ගන්න පෙල්ලෙන තමන්ගේ ශක්තිය තමන්ට දරා ගන්න බෑ. ඒ නමුත් අපි බුද්ධ ශක්තියෙන් බලවත් නම් අපි දෙවියන් ළඟ වුණත් අපි ඉන්නේ සාමාන්‍ය ඉදිරියේ ඉන්න පුළුවන්. එහෙම අර ගොඩක් දුරට කෙනෙක් ප්‍රවිෂ්ඨ වුණාම ඒ ප්‍රවිෂ්ඨ වෙන කෙනාගේ බලය දරා ගන්න බලේ හෝ මොන හරි ශක්තියක් තියෙනවනේ හොඳ හෝ නරක ඒක දරා ගන්න බැරි කමට තමයි අර බිම පෙල්ලෙන්නේ බඩ ගන්නෙ. එහෙම ඒක දරා ගන්න බෑ. එතකොට දැන් නාග ශක්තිය කියන එක එන්නේ සාමාන්‍යයෙන් ඇස් වලින්. ඇස් වලට තමයි එන්නේ. නැත්තම් දෙවෙනි ඇස ඉවරලා තියෙනවනම් නළලේ තුන්වෙනි ඇසට. එතකොට ඒකෙන් දැක්මෙන් තමයි බලලා යම්කිසි ඇස් වලින් තමයි පිට කරන්නේ ශක්තිය. එතකොට අතට ඒ වගේ ප්‍රධාන නිලයන් තියෙනවා. එතකොට නාග ගොඩක්ම දකුණු අතට අල්ලඩ. එතකොට ඒ අත තිබ්බම ලෙඩක් සනීප වෙනවා. එතකොට අපේ ඇඟෙන් එම තියෙනකොට යම්කිසි ආකර්ෂණ ශක්තියක් අර රෝගියා වෙත යනවා. ඒක නිලයකට. එතකොට ඒ යන ආකර්ෂණ ශක්තියෙන් තමයි අර රෝගේ පහ විලා යන්නේ. එතකොට කිසිම බෙහෙතක් එතන අවශ්‍ය වෙන්නේ නැහැ. වේදනාවක් තියෙනවා නම් අධිපත් වේදනාවක් නවන්න බැරි කමක් දිගාරන්න බැරි කමක්. එතන කොච්චර කාලයක් ගියත් එතන දැන් එහෙම වෙනවා සමහරට ස්නායු ආබාධ වලටත් එහෙම වෙනවා.
එදිනෙදි අපි බලනවා ස්නායුව ජීවත් වෙනවද නැතිලාද. එතකොට ඒ දෙක අඳුරගෙන තමයි එතන ප්‍රතිකාරය කරන්නේ. ඒතර ඉදිමුවම තියෙනවා වස්සන ප්‍රති. සමහර රෝග තියෙනවා විවිධාකාරයි. ඒ හැම රෝගයක්ම සමහර අදෘශ්‍යමාන බලපෑමනේ. ගොඩක්ම මේ දේ අපි කරන්න පුළුවන් අදෘශ්‍යමාන බලපෑමන් නිසා ඇති වෙන ලෙඩ රෝගයකට පමණයි. එතකොට අපි ඉස්සෙල්ලාම රෝගය අඳුර ගන්න ඕනේ. ඒතර සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවේදී දොස්තර කෙනෙකුටවත් අඳුර ගන්න බැරි රෝග මං අඳුරගෙන තියෙනවා. එතන මම කියන දේ ඊට පස්සේ කොහොම හරි ඒ report වල මොනවා හරි අරගත්තම දැමෙන තොරතුරු දෙකම එකයි. ඒතර රෝගය සමහර ඒවා අඳුර ගන්න බෑ. වින බන්ධ වලින්, කොඩි වින වලින්, අණ වින ඒ වයින් සම්බන්ධ වෙලා යකුන් යක්ෂණියා ප්‍රේතයා භූතයා ශරීරයට බන්ධන වෙලා තියෙනවා නම් ඒ රෝග අඳුර ගන්න හරි අමාරුයි. කාලයක් යනවා අඳුර ගන්න. ඒතර ශරීරය විනාශ වෙලා ඉවරයි. තමන සනීප කරන්න බැරි තැනකට වුණත් ඒ රෝගේ ගිහිල්ලා ඉවරයි. තමන පිළිකාසිත ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. එතකොට අපේ රෝගය අඳුන ගන්න පුළුවන් පළවෙනි ක්‍රමේ රෝගයට ප්‍රතිකාර කරන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ශරීරය විනාශ වෙලා තියෙනවා. එතන වෛද්‍ය ප්‍රතිකාර වලින් යම් දෙයක් අපිට ගත යුතුයි. ඒ වගේ තියෙනවා. ගොඩක් අපි වෛද්‍ය විද්‍යාවත් එක තමයි යන්නේ. ඒ දෙකම එක සංසන්දනය කරන බලනකොට අපි කරන දේ තහවුරු වෙනවා. ඒක ලොකු හයියක්. ඒකට අපටත් තහවුරු වෙනවානේ. අපි කරපු දේ හරි. ඔව්. ඒතකොට දැන් සාමාන්‍ය උණ වගේ තියෙනවා නම් ශරීරයේ බස්ස ගන්න බැරි නම් උණ සමහර හොස්පිටල් වල ළමයි තියාගෙන මට කතා කරලා තියෙනවා. එතකොට ඒ උණ දවස් ගානක් ඒ බෙහෙත් වලට බහින්නෙම නැහැ කියලා. නමුත් මම මෙහි ඉඳන් තප්පර ගානකින් අර උණ බහිනවා. ඇයි මනස හරහා යන්නේ නාග ශක්තිය කියන්නේ මනසින් ගමන් කරන දෙයක්. එක තප්පරකින් ඕනම දුරකට යන්න පුළුවන්. මම පිට රට හැම රටකම වගේ ලිඩු සනීප කරලා තියෙනවා. දැන් මේ අදසටන බලනවා නම් ඒගොල්ලෝ බලනවා අනිවාර්යයෙන්ම. එහෙම බලනවා මට කතා කරන්නේ. එතකොට ඕස්ට්‍රේලියාව වගේ අතක් උස්සන්න බැරි වුණත් වැටිලා වෙන්න පුළුවන්. ඉස්තර ඇදීමක් වෙන්න පුළුවන්. නමුත් ඒක මොන ක්‍රමකින් මම සනීප කරනවා. ඉස්සෙල්ලා මම බලනවා පරීක්ෂා කරලා. ඒ බලනකොට ඒගොල්ලන්ට දැනෙනවා මාව. මං අහනවා මෙහෙම වෙනස්කම් වෙනවද කියලා. ඒ වෙනස්කම් වෙනවා නම් මම අනුමත කරගන්නවා ඒක. මට මම පැහැදිලි කරගන්නවා මට මෙතන ලෙඩව සනීප කරන්න පුළුවන් කියලා. එහෙම කරනකොට ඉතින් පුද පූජාවක් අවශ්‍යයි. දෙවියන්ට මුල් තැන දිය යුතුයි. දෙවියන්ගේ වරම ශක්තිය මම ගත යුතුයි. එතනදී යම් ගාස්තුවක් අය වෙනවා. ඊට පස්සේ එතන පුද පූජාවකට ලක් වෙනවා. ඒක ඒගොල්ලෝගේ කටහඬ මට සම්බන්ධ වුණත් ඇති. රූපෙන් හෝ කටහඬින්. ඒ දේ මම ඇත්තටම අවුරුදු 5ක් 3ක් 4ක් තිස්සේම එක දිගටම ওই දේ මම කරනවා. කවුරුන් මං ගැන දන්නවා. ඒතර දාද කුත්සවන රෝග ඒවා සනීප කරන්න පුළුවන්. ඒවට හොඳ උදාහරණ තියෙනවා. ඉතින් අර අනන්‍යතාවයෙන් අපි වැඩ කරන් කෙනෙක් එළියට දාන්න හොඳ නෑ ඒක. ඒක හරි නෑ. ඒතර ඒක බිස්නස් වල ව්‍යාපාරයක් වෙනවා. දැන් අපි මේ වැඩසටහන කරන්නේ අපි ගැන ලෝකයට දැනගන්න. අනිවාර්යයෙන්. මේව රහසින් කරන්න ඕන වැඩ තමයි ඇත්ත. නමුත් අපි ගැන කෙනෙකුට දැනගන්න තියෙන මාර්ගයක් තමයි මේ විදිහට නාලිකාව මේ වගේ දේවල් ප්‍රචාරය වෙනවා. ඒක එතකොට අවශ්‍ය ඒ අවශ්‍යතාවය මත ඔබතුමා මුණ ගැහෙන්න පුළුවන් නේ. එතකොට අපි කරන කියන වැඩ ප්‍රතිගත කළා දාන්නේ නැහැ. ඒක කෙනාට කරනවා මේ වහක්නේ. එතකොට ඒක හරි නෑ අපිට. එතකොට ඒක ව්‍යාපාරයක් වෙනවා බිස්නස් එක. අපි කටින් කියන දේ සාවාදී අපි අහගෙන ඉන්නවා නම් එතකොට එතන ඇත්තක් කියලා හැඟෙනවා නම් අපිට කතා කළ සුව වෙච්ච කට්ටිය බොහොමයක් ඉන්නවා. අනිවාර්යයෙන්. ඔව්. ඉතින් බොහොම හොඳ ප්‍රතිචාර ඔබතුමියට තිබුණා. ඉතින් මේ දේවල් එක්ක තව තවත් ඔබතුමිය මේ දැන් බොරුකාරයෙකුට නම් වංචාකාරයෙකුට නම් මේක කාලයක් පොඩි කාලයක් කරලා මේව අතහැරලා දානවනේ මිනිස්සු. එහෙම නෙවෙයි මෑනියෝ මේක මුළු ජීවිතේම මේ වෙනුවෙන් කැප කරලා දවසින් දවස මේක මේ ස්ථාවර භාවයකට පත් වෙනවනේ මේ ශක්තියින් එක්ක. ශක්තිය ඒකෙන් පන්සලේ සිල් ගන්න ගියත් මට ඕනම තැනකදී රුවන්වැලි සෑය වුණත් සිල් ගන්න ගියත් බෝධීන් වහන්සේ ළඟ වුණත් චෛත්‍ය රාජා මට මේ ශක්තිය ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මැරිච්ච කෙනෙක්ගෙන් ආවනම් ওই ශක්තිය ඔහරියක් ගන්න අමාරුයි. ඒක යන්න වෙන පැත්තකට. එතකොට ඒක අර ඒ වගේ තැනකදී ඔරතුන දෙන ශක්තිය ගිහලා ඒක වෙන පැත්තකට. නමුත් මට ලෙඩෙක් සනීප කරන්න ඕනම තැනක. ඒකනේ මම දේවාල කියන සංස්කෘතිය දැන් මේම ඇවිල්ලා මගේ වඳින ස්ථානය. මම කරුවම දක්වන ස්ථානය. යම් කිසි වැඩ කොටසකුත් මෙතන සිද්ධ වෙනව නැත්තේ නෑ. මිනිස්සුන්ට අපස්ථාවයක් තියෙනවා මෙතෙන්ට ඇවිල්ලා වැඩ කරගන්න පුළුවන්. එතකොට මමට ඕනම තැනක මගේ ශක්තිය ගන්න පුළුවන්. එතකොට ඒක අදාළ නැ තැන මගේ බලය ගන්න පුළුවන්. එතනදී මගේ සේවය කරන්න පුළුවන්. පාරතොටේ වුණත් ඔබතුමාට ඒක ඔව් මොකද මනසහරහානේ යන්නේ. නාග ශක්තිය කියන්නේ බලවත් වෙන්නේ මනසට. තප්පර ගානකින් ඇත්තටම ශරීරය මෙතන තිබ්බට මමයි ගමන් කරන්නේ. මමයි ඒ ශරීරයට යන්නේ. මමයි ඒ ලෙඩ සනීප කරන්නේ. ඒක තමයි ලක්ෂයට එකක් වගේ දෙවියන් දීපු වරේ. ඒක සංසාරගත පෙර උප්පත්ති බලයක්කින් ආපු දෙයක් කියන මම හොඳට අවබෝධ කරන් දෙනවා. මම ගැන අවබෝධ කරන් තියෙනවා. මට ඕනම කෙනෙක්ගේ ජීවිතය ගැන කියන්න පුළුවන්. ඒ වගේම අනාවේකී කියනවා හරියටම හරි. ඉදිරියේ වුණොත් අවශ්‍ය ගාන ඉඳන් ගණනය කරොත් ඒක හරියටම හරි. මගේ ජීවිතය වගේම වෙන ඕන කෙනෙක්ගේ ජීවිතේ කියන හැම ශාස්ත්‍රයක්ම මේ දෙවියන් පාලා මෙතන ඉඳලා කියපු ශාස්ත්‍ර හැම එකම සැබවින්ම සැබයි. මොකද අපි ඉස්සෙල්ලා අපේ ජීවිතේ ගොඩනගාගෙන තියෙනවා. ජීවිත වාසනාවන්ත කරගෙන තියෙනවා. එහෙම කරගෙන තමයි අපි තවක් කෙනෙකුට සිත සලසන්නේ. පැහැදිලිව. ඔව්.
එතකොට අපි සාර්ථකයිනේ අපේ දිහා බලනනේ ඕන කෙනෙක් බලන්නේ. අපි අනන්ත සිත සලසන්නේ ඉස්සලා මේ දෙවියන්ගෙන් අපි සිත සලස ගන්න ඕනේ. ඇත්තට මගේ ජීවිතේ සාර්ථකයි. එතකොට අර අපි ගන්න පොඩි පඬුර පව අපට ප්‍රයෝජනවත් වෙන්නේ අපි සාධාරණව මේ දේ හරියටම කරොත්. එතකොට නැත්නම් ඕක දේව සාප කියලා කොට සුකුත් තියෙනවනේ. දේව පිහිටට වඩා දේව සාප බලවත්, දේව දඬුවම් බලවත්. දෙවියෝ මේ හැමදේම බලාගෙන ඉන්නේ. එතකොට ඒ බලාගෙන ඉඳලා ඒ දේ මිනිසුන් වෙනුවෙන් හොඳ හෝ නරක එවන්න දෙවියන්ට වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. එතකොට අපි හැමදේම පරිස්සම් කරනවා. අපි වැඩ කර ගන්න අය වුණත් අපි වුණත් බොහොම කල්පනාකාරීව කළ යුතු දේ පමණක් කළ යුතුයි. මේ දේව යහනකින් අපිට ගත යුතු දේවල් විතරක් ගත්තම හරියි. අපිට දැන් මං එක එක කරුණු එනවා. එතකොට ඒවා ඔක්කොම මෙතන කරන්න බෑ. ඒක මිනිස්සු තේරුම් ගන්න ඕන වරමක් කියන්නේ මොකද්ද? වරයක් කියන්නේ මොකද්ද? දෙවියෝ කියන්නේ කවුද? අපිට දෙවියන්ගෙන් කරගන්න පුළුවන් දේ මිනිස්සුගේ දුකට පිහිට වෙන්න තමයි එන්නේ. බොහොම සාධාරණ හේතුන් මත. අනිවාර්යයෙන්. ඔව්. ඉතින් මෑනියෝ දැන් අපි දැන් මේ විෂය සම්බන්ධයෙන් සහ මෑනියෝගේ මේ පිබිදීම සම්බන්ධයෙන් යම් ප්‍රමාණයකට කතා කරා. දැන් අර ඉදිරියට කරන දැන් අපි වැඩ කටයුතු ටිකක් මතක් කරමු. දැන් මේ අර නිවෙස් වල තියෙන ඔය දෝෂිවත් කරන දේවල් වගේ මේ පැත්තට ගිහිලා පොඩ්ඩක් කතා කරමු. ඔව් අපි මෙහෙම කරමු. අපිට භූමිය පරික්ෂා කරාම දැන් අපි සාත්‍රයට කියන බව ඇත්ත. නමුත් සාත්‍රයට වඩා අපි භූමියකට ගිහිල්ලා පරික්ෂා කරනකොට අපිට ඒක සෑහෙන්න ඇතුළාන්තය අපිට බලන්න පුළුවන්. එතකොට ඒක හරි පැහැදිලි. එතකොට අපි වැඩකට ගියත් අපි මුලින් තමයි ඒක අයින් කරගන්න ඕනේ. මැදින් නෙවෙයි. දැන් ලෙඩෙක් ඉන්නවා නම් ලෙඩාගේ තොරතුරු අපි දැක්කට අපි එතන ගිහලා ලෙඩා පරික්ෂා කරලා බලනකොට අපිට සෑහෙන නිදන්ගත රෝගේ මොන කොහෙන්ද ආවේ? අපි ඉස්සෙල්ලාම හොයනවා ලෙඩාගේ හේතුව. ලෙඩෙක් හැදෙන්නේ මොකටද මේක හැදුනේ? කොහොමද ආවේ? ඒක දැනගන්න නම් අපි ලෙඩා ළඟට යන්න ඕනේ. එතකොට අපි නිවෙස් වලට යනවා. භූමි පරික්ෂා කරනවා. එතකොට භූමියේ තියෙන යම් හේතු මත ලෙඩා සනීප වෙන්නේ නැතුව ඉන්නවා. එතකොට අපිට භූමිය සුද්ධ බුද්ධ කරගෙන තමයි අර ලෙඩා සනීප කරන්න වෙන්නේ. මොකද එයා කොඩ විනයකින් වැදෙන්න පුළුවන්, අන විනක වැදෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අඬවැඩියාව එක එක ප්‍රශ්න මත දීර්ඝ කාලීනව තියෙන කොඩ වින යම් කෙනෙක් ඉඩමක් ගත්තොත් ඒක බලපෑවත්වෙනවා. අලුතෙන් ඉඩමක් ගන්නවා නම් ඒ ගන්න ඉඩම පරික්ෂා කරලා බලලා ගන්න ඕන. දැන් අනුන්ට කරත් ඒක තමන් ජීවත් වෙනකොට තමන්ට ඒ දේ එන්න පුළුවන්. එතකොට බහිරව දෝෂ. බහිරව පූජාවක් අවුරුද්දක සැරයක්වත් මාස 3-4 සැරයක්වත් තියන්න ඕන. දෙවියන් සතුට වෙන්න ඕන. අපි ඉන්නේ මහ පොළොව මත. ඇත්තටම මහ පොළොවේ තියෙන ශක්තියෙන් උස් පහත් වීමෙන් තමයි මිනිසුන්ට ලැබීම නොලැබීම සිද්ධ වෙන්නේ. ලැබුණත් ඒක හඳව ගන්න බෑ. මොකද අපිට ඇහැට නොපෙනෙන තරම් අදුෂ්‍යමාන බලවේග බහිරව ඕනම දෙවි කෙනෙකුට අදුෂ්‍යමාන ඇහැට පේන්නේ නැහනේ. එතකොට දෙවියන්ගෙන් බහිරවයන්ගෙන් ඒ වගේ දෝෂ ඇති වෙන්න පුළුවන්. අපි ඒවා මැඩපවත්ත ගන්න නම් අපි පුද පූජාවල් දෙන්න ඕන. අපි අපේ නෑදෑයන්ට සලකනවා වගේම ඒ තියෙන බලවේග වලට සලකන්න ඕන. එතකොට බහිරව දෙවියන් වහන්සේලාට පුද පූජාත් දෙනකොට මගේ බහිරව පූජාවල් හරි වෙනස්. ඒක ඒ වෙලෙම ප්‍රතිඵල තියෙනවා. කඩයක් වෙනද සලක් නම් ඒක අසාර්ථක වෙයාගෙන එනවා නම් අපිට ආවත් කාණේ කරන්න පුළුවන් පහුවෙද උදේ ඉඳලාම ඒ වගේම ගෙවල තියෙන ප්‍රශ්න රණ්ඩු අඬදඹර ඒවා හැමදේම නැති කරන්න පුළුවන්. අද රණ්ඩු වුණා නම් හෙට රණ්ඩු නොවි ඉන්න මාර්ගය දෙන්න පුළුවන්. පවුල් අවුල් වෙනවා, වෙනස් වෙනවා, අනියම් සම්මතකම් ගොඩනගා ගන්නවා. ඒවා මෙහෙමයි. අපි වැඩක් කරනකොට බොහොම විශ්වාසයෙන් ගෞරවයෙන් භක්තියෙන් එන්න ඕන. කරන්නම් මාලේ කරන්න එපා, සල්ලි දෙන්න දුන්නා කියලා වැඩේ බලාගෙන ඉන්නත් එපා. අර අපේ හිත වගේම කරන්න එන කෙනාගේ හිතත් හරි ඒගෙන හරි භක්තියකින් හරි විශ්වාසයෙන් ගොඩනගා ගන්න ඕන. සල්ලි දුන්නා කියලා වැඩේ කරනවා කියලා හිතා ගන්නත් එපා. මොකද තමන්ගේ දිහා බලලා තමයි පඳුර දිහා බලන්නේ නැහැ දෙවියෝ. දෙවියෝ බලන්නේ තමන් දිහා. ඒකට තමන්ගේ අර ආකල්ප මත තමයි දෙවියන් පිහිට වෙන්නේ. ඒතකොට එන කට්ටිය බොහොම විශ්වාසයෙන් ඉන්න ඕන. දැන් මෙච්චර ගොඩක් අඩ ගා. ඒතකොට බීමත්කම. එතකොට ඔය අයිස් කුඩු වගේ ගහන ඒවා ඒ කියන්නේ ඒ වගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවනම් ඒව නවත්තලා දෙන්න පුළුවන්. හැබැයි කෙනාට නොදෙන්න ඒක කරන විදිහක් තියෙනවා. එතකොට කතා බහ කරලා ඒ පාවිච්චි කරනකොට නොදෙන්නයි ඒක කරන්නේ. මොකද ඒක කරන්නේ අපි මනස වෙනස් කරන එකයි අපි කරන්නේ. අපි කවයින් පෙවීම පැන්නවීම මොනවත් නැහැ කිසිම ලෙඩකට බෙහෙතකට. ඒ කියන්නේ එහෙම මොනවත් කරන්නේ අපි ඒක කරන්නේ මනස වෙනස් කරන එක. මනස වෙනස් කරන. ඒකට යම්කිසි බලයක් අපි යොදව ගන්නවා. සමහර දේවල් කනතුවල කරන දේවල් තියෙනවා. මොකද අපිට දෙවියම වැඩ කරන්නේ නැහැ. දෙවියන්ගේ අවසරයෙන් අපිට යක්කුත් වැඩ කරන වෙලාවල් තියෙනවා. යක්ෂයන්ගෙන් ගන්න නම් බල දොළ පිදෙනෙත් ඒ වගේ තැන් වලට යන්න ඕනේ. ඒතකොට වශී කර්ම. ඒ වගේ දේවල් කරනවා. පවුල් අවුල් වෙනවා නම් ඒක සමය කරන්න. නැත්නම් දෙන්නේ දෙපැත්තට ලයින් නම් එයාලා එකතු කරන්න. ඒ වගේ දේවලුත් කනතුවල තමයි කරන්නේ. දනුවන් දෙන ඒවා. ඒතකොට දනුවන් දෙන ඒවත් සාමාන්‍යයෙන් කනතුල තමයි කරන්නේ. කෙනෙකුට සාධාරණයක් දිගින් දිගටම වෙනවා නම් අපට අවසරයක් තියෙනවා ඒකට විරුද්ධව වැඩ කරන්න. එතනදී ඒක දෙවියන්ගේ අවසරය මත ඒ සාධාරණත කොච්චරද කියලා බලලා තමයි වැඩ කරන්නේ කරපුවේදී. හැබැයි කරා කියන දින 3 දින 7 දින 14 වෙනකොට ඒකේ සාර්ථකත්වය. මේ පහුගිය දවසක සෙනසුරාදා වැඩක් කරා සඳ වෙනකොට ඒක අපිට ගිහින් තිබ්බා. ඔය දැන් ඒක Facebook එකේ ප්‍රචාරය වුණා. එතකොට ඒක කරන්නේ අය දැඩි විදිහට කෙනෙකුට හතුරුකම් කරනවා නම් දැඩි විදිහට හිංසා කරනවා නම් ඒ දේ කරන්න අපට අවසරය තියෙනවා. අපි ඒක හිතුවන්නේ නැතත් අපිට වින කැපීමකින් යවන්න පුළුවන්. එහෙම යවන්නේ නැහැ. මොකද අපි තකුසලට හරි බයයි.
නමුත් ඒක අපේ ඒ වෙලාවට අපිට ලැබෙන වරේ කරන ශක්තිය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒව අවසරය ලැබෙනවා තමයි නොදැනුවත්ම යනවා. මොකද එයාගේ අකුසලේ පළ දෙනවනේ ඒකෙන්. අන්න ඒකයි. තමන් කරපු වැරද්දට දඬුවම කියන තමන්ට අකුසලයේ කරපු එකේ විපාක තමයි හම්බ වෙන්නේ. එහෙම දේවල් සිද්ධ වෙනවා. ඉතින් වැඩ රාජකාරි බොහෝමයක් තියෙනවා. ඉතින් අපි කාලාන්තරයක් තිස්සේ මේ කාරණා කතා කරනවා. ඔබ මෑනියෝ හොඳින්ම දන්නවා. ඉතින් මෑනියෝ ඔය අතර දැන් ඔය විශේෂයෙන්ම යන්ත්‍ර මේ නිවෙස් වලට සහ ව්‍යාපාර දියුණුවට ওই දරුවන්ට පලන්දන යන්ත්‍ර මේ දේවල් ගැනත් පොඩ්ඩක් අපි මතක් කරමු. දරුවන්ට නම් ඔය අපි සම්බන්ධ අධ්‍යාපන කටයුතු දියුණුව ඒ වගේ ඝන දෙවියන්ගෙන් පේ කරලා රන් තැඹි තෙල් වලට ඒ වගේ දේවල් තියෙනවා. කාලි මෑණියන්ගේ නූලක් තියෙනවා. ඒකට නම ඒක දැම්මම කොඩාම හැම අතින්ම හොඳයි. හැම ලෙඩකට දුකකටම පිහිට වෙනවා. හැබැයි ඒක දිගින් දිගටම තියාගන්න ඕන කියන මතයක් නැහැ. ජීවිත කාලෙම නූල් එල්ලන් ගන්නවා ලෙඩ සනීප කරන සතියකමාරක් තිබ්බම ඇති. එතකොට ව්‍යාපාර දියුණුවට නාග චක්‍රය ඒක පොළවට යට කරන්න තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් අපි යంత్ర මන්ත්‍ර පැත්තෙන් නෙවෙයි ඒවා කරන්නේ දේව ශක්තිය ආකර්ෂණය පැත්තෙන්. එතකොට ඒක කවදාවත් කිලි වලට අහු වෙනවා කියන දෙයක් නැහැ. මොකද මගේ වරම්මාලාවේ කොතනවත් කිල්ලක් එහෙම හම්බෙන තැනක් නෙවෙයි. ඒක දෙවියෝ ඒ විදිහටම දීලා තියෙනවා. වැඩ සාර්ථකයි. එහෙම කිලි කියලා જાතියක් නැහැ ඇත්තටම. ඒක මිනිස්සු ගොඩනගා ගත්ත දෙයක්. එතකොට ඒ ගෙදර කිල්ලට දෙයක් අහු වෙනවා කියනවනේ ඒ ගෙදර මොනවත් කරන්න බෑනේ එතකොට. ඒ විදිහට කිසිම දෙයකට ඒ මිනිස්සුන්ට සාදායක වෙන්න වෙන්නේ නැහනේ. එතකොට ඒක කිලි නැති වෙන්න. කිලි වදින් නැති වෙන්න කරන්න ක්‍රම තියෙනවා. ඒ කියන්නේ ඒක අපි අතිසාර්ථකව කරනවා. අපි කරන වැඩ කිසිමකට කිල්ලක් නැහැ. ඕනම දෙයක කරාට එතන දැන් ගොඩක් කියනවනේ ඕන කිල්ලට අහුණා ඕක ගෙන්න බල බිඳුනා දැන් ඕකෙන් වැඩක් නැහැ කියලා. එහෙම දෙයක් නැහැ. මගේ වැඩ හරි සාර්ථකයි. වෙනද තැන් වලට එහෙම ඒ වගේ නාග චක්‍ර ඒ වගේ දානවා වලලනවා ඒ වගේ දේවල් කරනවා. හරි මෑනියෝ ඉතින් බොහෝ දෙනෙකුගේ බොහෝ ප්‍රශ්න වලට විසඳුම් මෑනියෝ ළඟ තියෙනවා. දැන් ඒක විශේෂත්වය තමයි අද වැඩසටහනේ. අපි මේ දේවල් කලිනුත් කතා කරලා තියෙනවා. හැබැයි ඒ එතකොට වැඩ කටයුතු වැඩ රාජකාරි සිද්ධ වුණේ යම් සීමිත පරාසයක් ඇතුලේ. දැන් ඒ පරාසයෙන් පිටට ගිහිල්ලා මේ වපසරිය තවත් පුළුල් වෙලා තවත් ඔබගේ වැඩ කටයුතු බොහොම සාර්ථකව කරගෙන යන්න මෑනියොන්ට දැන් ඔන්න විශේෂ හැකියාවන් විශේෂ අවස්ථාවන් ලැබිලා තියෙනවා කියන මතක් කිරීමත් එක්ක අපි මේ වැඩසටහන කරන්නේ මෑනියෝ ඉන්න අනතුරු අපි දැන් ඔය ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේ දැන් විශේෂයෙන්ම තරුණ කාන්තාවන්ගේ විවාහය පරක්කු වීම පිළිබඳ ප්‍රශ්නෙත් තියෙනවා. ඒකයි අපි ඔය දැන් විවාහ වෙලා අලුත විවාහ වෙච්ච තරුණ යුවළවල් වලට මේ දරුපල ප්‍රමාද වීම ගැන ප්‍රශ්න තියෙනවා. ඔය කාරණා දෙකම එකට අරගෙන අපි ටිකක් කතා කරමු. මෙහෙමයි කාන්තාවක් ගත්තොත් ගර්භාෂයේ යම් යම් හේතු නිසා දරුපල හටගන්නේ නැහැ. ඒ වගේ මේක දෙන්න අතරටම යනවා. සාමාන්‍යයෙන් පිරිමි කෙනෙකුට ගත්තත් ඒක ලිංගික හේතු නිසා එහෙම වෙනවා. ලිංගික අප්‍රමාදතාවය, සරු බව අඩුවීම ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. හැමකටම බෙහෙත් තියෙනවා. පුරුෂයන්ගෙන් ගත්තොත් ලිංගික අප්‍රමාදතාවයට අඩු අප්‍රමාදතාවයකට හොඳටම නෙවෙයි ඒවට බෙහෙත් තියෙනවා. ඉස්සර අපි ඔය කරේ නැහැ. දැන් කරනවා. සාමාන්‍යයෙන් කාන්තාවකට කළු කුමාර දිෂ්ටිය වගේ තමයි පිරිමියෙකුටත් යම්කිසි දිෂ්ටියක් ස්ත්‍රී පක්ෂයෙන් සාමාන්‍ය මොහිනී වගේ කියමුකෝ. ඒ වගේ නොපෙනෙන බලවේග වලින් යක්ෂණියන්ගේ බැල්ම වැටෙන පිරිමි ශරීරයට. එතකොට ඒක අර ගෑනු කෙනෙක් ගොම්මනේ ගිහලා නාලා එනකොට එහෙම අතුරු මේ අනතුරු මේ තුමන් හන්දි වලින් එනකොට සෝංකත් වලින් එනකොට ගෑනු කෙනෙකුට අනතුරු වෙනවා වගේම පිරිමි කෙනෙකුටත් වෙනවා. එතකොට වෙන්නේ විවාහය පරක්කු වෙනවා. එයාටත් යම් ශාරීරික වශයෙන් ආපදාවලට ලක් වෙනවා. ගොඩක් ලිංගික බලහීනතාවය, ලිංගික අප්‍රාණකත්වය, ඒ වගේ මානසික ගැටලු ඇති විය හැකියි. එතකොට ඒවට බෙහෙත් තියෙනවා. ඒවට සෙස්සාන්ති තියෙනවා. ඒ වයින් ඒ ලිංග අප්‍රණතාවය නැති කරගන්න පුළුවන්. මේ පහුගිය කාලේ ලැබුණු අත්දැකීම් වලින් මම ඒවට ප්‍රතිකාර කරනවා කියන්නේ ඒවට සෙස්සාන්ති තියෙන. ඒ සෙස්සාන්ති කියන්නේ ඒවට තියෙන එක විදිහයි. කෙනාගේ ඒ දේ අනුව තමයි බලලා තමයි ඒකට මේවා කරන්නේ. එතකොට බලලා කියන්නේ මේ වෙන මොකුත් බලලා නෙවෙයි. බලලා කියන්නේ එයාගේ මොකද තියෙන්නේ අවශ්‍යතාව ඒව වෙන්න හේතුව. ඒතර හේතුව අපේ වරමට වැටෙනවානේ. ඒ අනුව තමයි අපි ඒකට ප්‍රතිකාර කරන්නේ. ඒක හරි සාර්ථකයි. ඒකට ඇත්තටම කිව්වොත් ඒකට වයස් භේදයක් නැහැ. මෙතෙන් කලින් ඇවිල්ලා තියෙන අවුරුදු 60 ගණන් වල කට්ටිය ආලා තියෙනවා. ඇත්තට මේගොල්ලන්ට හරි ගියා. ඒ ඇත්තට කරපු දේවල් ප්‍රතිපදාව මේ කියන්නේ. අනිවාර්යෙන්. ඔව් දැන් මේව හංගලා කතා කරන්න බෑනේ. කාන්තාවක් ගත්තොත් ගැප් ගැනීම එක්ක ශරීරය හැදෙන්නේ නැහැ. ගර්භාෂයේ ලිස්සීමකට ලක් වෙනවා. මේ අර ඩිම්බ නවත්ත ගන්න බෑ. ඒ වගේ එකක දේවල් හේතු තියෙනවා. ඒතර කළු කුමාර දිෂ්ටියක ප්‍රබල දිෂ්ටියෙන් ශරීරයේ තිබ්බොත් පිරිමැලකට යන්න බෑ. දරු පිළිසෙදෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් දරුවන් නැති කට්ටිය කතා කරන්න පුළුවන් හදන්න.
මම හදනෝනේ ඒකට තියෙන අර වතාවත් ප්‍රතිපත්තිය ඔක්කොම අර එකතු කරලා ඒ තියෙන ශේෂාන්තයෙන් ඒක කරගන්න පුළුවන්. දැන් මේ වෙනකොට 4-5 දෙනෙකුටම අවුරුදු ගණන් නැති අයට දැන් දරුවෝ ඉන්නවා. ඉතින් අපේ සකක් ඇතුව කියනවා නම් අපේ ගමේම ඉතින් ඇත්තටම හොඳ මේ උදාහරණ තියෙනවා ඒවට. පැහැදිලි කරන්න වෙලාව මදි. මොකද ඔබතුමිය වසර ගණනාවක් තිස්සේ මේ කරපු වැඩ ගැන කතා කරනවා. එතකොට එහෙම තියෙනවා. දැන් මේවා අපිට නිමක් කරන්න බෑ වැඩ. ප්‍රමාදනම්. ගොඩක් මේ කාලවල පිරිමින්ට තමයි විවාහ නැත්තේ. පිරිමින්ට විවාහ නැහැ. අවුරුදු 29 ඉඳලා ගත්තම 39 36 වෙනකම්ම 36 37 වෙනකම්ම 39 40 වෙනකම්ම පිරිමින්ට විවාහ නැහැ. ඒකට වෙන්න හේතුවක් තියෙනවා. ඒ වයස් පරාසය තමයි අර වගේ දේවගුණ අර ඉන්න කනත්තේ හරි ඔය මොකක් හරි යක්ෂ බලවේගයක් ශරීරයට වැටෙන කාලේ. එතකොට ඒ අප්‍රකාශයට ඒක ලැබෙන්නේ නැහැ. හොඳ මන්දුල ඒ කියන්නේ ඇත්තටම මේක අමුතු වේදාකාරී ජීවිතයකට පිරිමියෙක් ඇදගෙන යනවා. ඒ අවුරුදු 30 ගණන් වලදී. හොඳ එතකොට අපල උපද්‍රව වැඩිම ඒ කාලෙදී. එතකොට පිරිමි පෙළඹෙන්නේ නැහැ නේ කවදා බෝධි පූජාවක් යන ශිෂ්ටාන්තිය කරගන්න ඒවා විශ්වාස කරන්නේ නැහනේ. නමුත් තමන්ගේ ජීවිතේ හේඩැරලා ගිහිල්ලා අවසාන තමයි කල්පනා කරන්නේ මට මොකද වුනේ කියලා. එතකොට ඕවා පිළිපැද්දනම් ඒවයින් අයින් වුණා නම් අපි කියන ඒ ප්‍රතිපත්ති වල හිටියා නම් ඒවා ප්‍රශ්න නෙවෙයි. එතකොට එහෙම විසඳුම් තියෙනවා. හරි මෑනියෝ මේ කාරණේ මෙහෙමයි. දැන් අපි හැමෝටම ඔය වැඩක් කරන්න ගියොත් ගොඩක් වෙලාවට මොනියම් හෝ ප්‍රශ්න බාධක ගැටලු වලට මුහුණ දෙන්න වෙනවනේ. කාගේවත් ජීවිතය ඇතුලේ මේ තමන්ගේ සැලසුම් වලට යන්න හරිය මේ රෝස මල් යහනකින් මේ දේවල් වලට ළඟා වෙන්න බෑනේ මෑනියෝ. මං ලං හිතන්නේ මේ මෑනියෝ ළඟ මොන හරි උපදේශයක් ඇති අපිට ලබා දෙන්න මේන ප්‍රශ්න වලට විශේෂයෙන්ම මේ ග්‍රහ දෝෂ වලින් ඇති වෙන ප්‍රශ්න වලට. ඔව් දැන් මේමයි අපි උපන් ලක්ෂණයක් තියෙනවානේ. ඔව් මෑනියෝ. අපි උපන් නැකතක් තියෙනවා. එතකොට එක එකනාට ඒවා වෙනස්. නමුත් මේ ග්‍රහ වස්තුන් වලින් අපට නිකුත් වෙන ආලෝකයක් කිරණයක් ප්‍රතිබිම්බයක් හොඳ හෝ නරක වෙන්න පුළුවන්. අපි කැරකිලා පෘථිවියේ යනකොට අපට පිටුපාලා අපට පිටුපස්සේ ඉස්සරහින් දෙපැත්තෙන් අපි කාගේ හරි අතරින් යන්නේ. ඒ අතරින් යනකොට දැන් අපි මිනිස්සු විදිහට අපි කාගේ හරි අතරින් යනකොට මහතේ එක්ක අහුනොත් අපි හැප්පෙනවා. කෙට්ටුවේ කවුරුත් අපි රිංගගෙන යනවා. අන්න ඒ වගේ ගමනක් තමයි අපට යන්න තියෙන්නේ. ඒතර අපි යනකොට ග්‍රහ ශක්තියෙන් අපට හොඳ හෝ නරක එනවා. දැන් එතකොට ප්‍රබල විදියට ග්‍රහ දෝෂ තියෙනවා. ග්‍රහාපල. ඒවනේ අපි කියන්නේ ග්‍රහාපල කියලා. එතකොට මේ ග්‍රහ වස්තුන් වලට එක එක දෙවිවරු ඇත්තටම කියනවා දිවැස්සලන. ඒ කියන්නේ බලන් ඉන්නවා. ඒතර මේ දෙවියන්ගේ දෝෂ තමයි ඔය කිය. ඇත්තටම කියන්නේ දැන් අපේ පුතේ දැන් අපේ ලෝකෙට අයිති දෙවි කෙනෙක් ඉන්නවානේ. ඒතර මේ දෙවියන්ගේ හොඳ දෝෂ අරෙමි තියෙනවා. අන්න ඒක තමයි කියන්නේ ඔය දැන් ග්‍රහ අපල වෙනවා කියන්නේ ඒක අපට බලපාන ආකාරය. ඔව් දැන් සෙනසුරු වක්‍ර වෙලා හිටියා දැන් නිවෘත්ත වෙනවා. ඊට පස්සේදී අර වක්‍ර කාලේදී අපට ගොඩක් මුදල් හදල් නැති වුණා. වැටීම් තැලීම් සීරීම් මැරීම් ඔක්කොම සිද්ධ වුණා. රටේ විවර්ෂණය වැඩි වුණා. ඒවා උත්පන්න අපිටම පොර දකින්න තිබුණා. ඒතකොට මහාර බලපෑමක් මිනිසුන්ට ආවා. චිත්ත පීඩා ආවා. ඒතකොට රැකී රක්ෂාවල මේ එක පීඩාවල් ආවා. සමහරට රැකී රක්ෂාව ලැබෙන්නේ නැහැ. ධනය ලැබෙන්නේ නැහැ. ලැබෙන ධනය ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. පවුල් ආරවුල් ඒ ප්‍රශ්න. ඒතකොට ලේ වැගිරීම් සෑහෙන දේවල් අපිට මිනිසුන්ට විවර්ෂණය සිද්ධ වුණා. නමුත් දැන් ඉදිරි කාලයේදී මේ වෙන ග්‍රහ මාරුවත් එක්ක ජනවාරි පෙබරවාරි මාර්තු වෙද්දී ගොඩක් දෙනකොට සුබයි. ඒ කියන්නේ හොඳක් සිද්ධ වෙනවා. මුදල් හදලා ඉතුරුව පවුල් වල දියුණුව ඒවට යම් මෙහෙමයි. අපට ඒ දේ ලැබුණා කියලා අපි බලන් ඉඳලා හරියන්නේ නැහැ. අපි දේව හොඳ අතට හරව ගන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් කාලිමෑණියෙන් අදහන බැතිමතුන් නම් කාලිමෑණියෙන් අඟුරමණය කරනවා නම් අබතෙල් පහනක් පත්තු කරන්න. කිරි ආහාරයක් තබන්න. බුලත් කොළ උඩ කිරි ආහාරයක්. කිරි ආහාරය කියන්නේ හරිම ප්‍රබල සත්‍යජනක ආහාරයක්. එළ කිරි එතකොට ලක්ෂ්මී මෑණියන්ට වගේ නම් කිරි බඳුනක් පූජා කරන්න. පහනක් පත්තු කරන්න. සාමාන්‍ය ලක්ෂ්මී මෑණියට පොල් තෙල් පහනක් ඇති. එතකොට කාලි මෑණියට අබ තෙල් පහනක් ඇති. ගොඩක් බල ශක්තියක් නිකුත් වෙන ආලෝකයක් තමයි මේ තෙල් වලින් අනුගමනය කළ පත්තු වීමක් වෙනකොට යන්නේ. එතකොට එහෙම වෙනවා. ඊට පස්සේ දැන් අපි පත්තිනි මෑණියට වගේ නම් එළක තෙල් පහනක්. ඒ වගේ පත්තු කරන්න. කිරි ආහාරයක් කිරිබත් කුලි 7ක් ගන්න බුලත් කොළ උඩ 7ක තියන්න. ඒක අපිට සෙනසුරුට පූජා කරලා සෙනසුරු දෙවියන් කියන ග්‍රහයට අධිපති දෙවියන්ට පූජා කරලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා නම් අපට හොඳක් සිද්ධ කරලා දෙන්න. අපි නිතරම ඉල්ලන්න ඕන. ඒ ඉල්ලනකොට මුණු ගාලා අපි හිමින් කියන්න හොඳ නැහැ. අපි ශබ්ද නගා කියන්න ඕන. අපේ ශබ්ද තරංග තමයි ඒවට ප්‍රතිචාර දක්වන්නේ. එතකොට අපේ ඒ එන කිරණ අපි දැන් බෝධි පූජාවක් තියෙනවානේ. අපි බෝධි පූජාවේ ගාතව හයියෙන් කියන්න ඕන. එතකොට තමයි අර බෝධිගේ වහන්සේගේ වැදිලා ඒව ප්‍රාර්ථනා අපට ආපහු වෙන තරංගයකින් තමයි අපේ ශරීරය සුවපත් වෙන්නේ. ඒතකොට තමයි අපේ අපල උපද්‍රව දුරු වෙන්නේ. ඒතර අපේ ශබ්දය කියන එක හරි බලවත් එතනදී යනවා. ඒකට හොඳ ආකර්ෂණයක් එනවා. අපි දෙවියන්ට යමක් ඉල්ලනවා නම් අපි මුණු ගාල් බෑ. අපි හයියෙන් කියන්න ඕනේ. ඒතකොට තමයි මේ ශබ්දෙට හරි සාදුකාර දෙනකොට අපි හයියෙන් සාදුකාර දෙන්න ඕන. දිව්‍ය ලෝක 3කට ඒ සාදුකාර සද්ද ඇහෙනවා.
ඒතකොට තමයි දෙවියෝ හැරිලා බලන්නේ. ඇයි මේ මිනිස්සු අපිට සාදු කියන්නේ? යහපත. සාදු කියන වචනේ අර්ථය තමයි යහපත. ඔව්. එයාවේ අපිට හිතන්න බෑ ඇත්තටම. අපි හිතනකොටත් අපි අදහන් දෙවියන්ට ඒක දැනෙනවා. ඒ ආකර්ෂණය අපේ දිහාට එනකොට අපේ ශරීරය වෙනස් වෙනවා අපිට දැනෙනවා. ඒ දේ තමයි දැන් මේ උනේ. සාදු කියනකොට දිව්‍ය ලෝක තුනකට ඇහෙනවා. ඒතර ඒ දෙන අපි ඒ වගේම තමයි අපි මිනිස්සුන්ගේ දුක වේදනාව අපේ වචන වලින් අපි දෙවියන්ට කියනවා. මාර කාර්යයක් මේක මාර සේවයක්. හැමෝටම මේක කරන්න බෑ. වරම් කියලා හැමෝටම කරන්න බෑ. දැන් ඉතින් මාත් එක්ක මේව වෙන්නේ ඇයි? ඇත්තටම මේක හරි විදියට කරොත් මේ ලෝකෙම ගොඩ ගන්න පුළුවන් ශාස්ත්‍රයක් මේක. බොරුව නැතුව ඇත්ත විදියට කරා නම් මේ ලෝකේ හරිය දියුණුවයි. මං වගේ 10 දෙනෙක් හිටියා නම් ඇත්තටම ඉන්නවා. මම සමාජයේ මම දැක්ක මේ ඊයේ පෙරේදත් මේ YouTube channel එකකින් ඉන්නවා. අපේ විශ්වකර්මෙම තමයි ඉතින්. මං වගේ තවත් කෙනෙක් කියලා මම කමෙන්ට් එකකුත් දැම්මා. ඒ ඇත්ත. සත්‍ය වශයෙන්ම ඇත්ත. මොකද ඒක අපිට තේරෙනවානේ. ඒ වගේ කට්ටිය ඉන්නවා. මම හිතන්නේ එතකොට ඒ වගේ කෙනෙක් දැන් බලන්න ඒ දිව්‍ය ලෝක තුනකට ඒ සාදු නාදය ඇහෙනවා. රුවන්වැලි සෑයට ගිහිලා සාදුකාර දෙන්න ඇහෙනවා. එතකොට දෙවියෝ බලනවා අපේ අපල උපද්‍රව දුරු කරනවා. ඉතින් ඔය වගේ කිරි ආහාරවල මහා ශක්තියක් තියෙනවා. ඒ දැන් එනක තෙල් පහනක් පත්තු කළා, අව තෙල් පහනක් පත්තු කළා. ඔය කිරි ආහාරයක් තියලා හොඳ පිරිසිදු ස්ථානයක නෑඹුල් පහන්, ඒ කියන්නේ පහන් පත්තු කරපු නොවුණු පහන්, අලුත් පහන් ඒවට තියලා මැටි බඳුන් වල ලොකු ආකර්ෂණයක් තියෙනවා. දෝෂ දුරු වෙනවා. ඒකද බෝධීන් වහන්සේ වතුර නෑඹුල් මැටි කලකින් වතුර නාවුවාට පස්සේ අපල උපද්‍රව දුරු වෙනවා. තමන්ගේ සිත සලස ගන්න තමන්ට බොහෝම ඉඩකඩ තියෙනවා. අනිවාර්යයෙන්. ඔව් අපි දෙන්නේ උපදේශයක් විතර. ওই ටික අපි ඕනේ කරගන්න පුළුවන්. අපිට පුළුවන් යම් කිසි රෝගී වෙලා ඉන්නවා නම් ඒ අදුසමාන බලවේග වලින් මුදවලා යම් කිසි දෙයක් සහනයක් කරනවා. නමුත් අර ඒ කරත් තමන්ට කරගන්න කාර්යයන් ගොඩක් එතනදී තියෙනවා. පැහැදිලිව. ඔව් ඊට පස්සේ දැන් අපිට පුළුවන් ලෙඩක් අඳුර ගන්න. ඔව්. කෙනෙක් වේදනාවෙන් ඉන්නවා නම් අතපය හිරි වැටෙනවා නම් එතකොට මේ Tamanට අපස්ථාවයක් දැනෙනවා වාඩිලා ඉන්න තැනින් නැගිටින්න බැරි කට්ටිය ඉන්නවා කොන්දේ අමාරු තියෙන කට්ටිය ඉන්නවා ආය රෝගී තත්ත්වයට ගියේ අදුසමාන බලපෑම් වලින් දැඩි දෙයක් සිද්ධ වෙන නිසා එතකොට ওই ලෙඩ වලට බෙහෙත් කොච්චර ගත්තත් ඇරෙන්නේ නැහැ මොකද අදුසමාන බලපෑම් වලින් තියෙන දේ ඒකයි අයින් වෙන්න ඕන එතකොට තමයි බෙහෙතක් හේතක් අල්ලන්නේ ශරීරේ හැබැයි මේ හැමදේම ශරීරේ විනාශ වෙන කලින් කරන්න ඕනේ ශරීරයේ ස්නායු පද්ධතියට හානි වුණාන් පස්සේ අපි කරත් වැඩක් වෙන්නේ නැහැ. මොකද ශරීර පානවත් වෙන්නේ නැහැ කියන ශරීර නැකට ගන්න බෑ. ඒ හින්දා තමන්ගේ අතපය හිරි වැටෙනවා නම් කකුල් වල දැවිලි තියෙනවා නම් අතපය දන්න ගන්නවා නම් පිච්චෙන වගේ ගතියක් එනවා නම් ඒ වෙලාවටදී මේ ශාස්ත්‍රයේ මේ ටිකක් මේවා කරලා තමන් ගැන බලා ගන්න ඕන. ඒක එක දුරකථන ඇමතුමක් දුන්නම අපිට පුළුවන් ඒ විස්තරය කියන්න. අපි හේතු කියනවා. ඒක සාස්ත්‍රදා මේගොල්ලන් පැහැදිලි වෙන්නම හේතු කියනවා. එහෙම ඕනම මේ ලෝකෙ කොතන හිඳලා කතා කරත් මට පුළුවන් ඒ දේ කරන්න. ඒ වගේම ඒක ලංකාවේද මුහුදෙන් එතරද ගැටලුවක් නෑ. ලංකාවට වඩා විශේෂයෙන් මුහුදෙන් එතරට මට මේක හරියටම කරන්න පුළුවන්. ලංකාවේ කෙනෙක් නම් ළඟට එන්න ඕනනේ. එහෙම නෑ. දැන් ඕස්ට්‍රේලියාව ඔය දුර රටවල ඉන්න කට්ටියට දුරකථන ඇමතුමෙන් ඒ ප්‍රතිකාරය ගන්න පුළුවන්. ඒක අසනීපයක් තියෙනවා නම් හිතේ මොන හරි ප්‍රශ්නයක් දරාගෙන ඉන්න බැරි නම් මේක කියන්න කෙනෙක් නැහැ කියලා හිතනවා නම් මං හිතන්නේ මෑනියෝ මේ ඔබට තියෙන ප්‍රශ්න ඕනෑම දෙයකට විසඳුම් පිළිතුරු කියන්න සූදානම්ෙන් ඉන්නවා මම කියන්නේ. එතන රෝගාකාර තියෙනවා සමහර ඒවා ගෑනු කට්ටියට පිරිමි කට්ටියට ඒවා කියා ගන්න බෑ ලැජ්ජයි එහෙම කියන්න එපා. මොකද අපි වෙදෙක් නිසා ඕක සාමාන්‍යයෙන් ලිංගික රෝග වුණත් ලිංගික පද්ධති ප්‍රශ්න වුණත් මේක ශරීරයේ කොටසක් විතරයි මට. එතකොට ඒවා කතා කරන්න ලැජ්ජ වෙන්න එපා. තමන්ගේ ප්‍රශ්නේ කියන්නේ. එතකොට අපේ ළඟ ඒවට මේ තියෙන විසඳුම් තියෙනවා. විසඳුමක් අපට දෙන්න පුළුවන්. එහෙම. නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම් අපි ඒකත් කියනවා. මේ දේ මෙතනින් කරාට වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි. එතකොට දෙපැත්තම එකතු වුණාම මේක සනීප කරගන්න ලේසියි. අනිවාර්යයෙන්ම මෑනියෝ ඉතින් වැඩ රාජකාරී බොහෝමයක් පිළිබඳව අපිට ඔබතුමියගෙන් ඒ උපදෙස් ලැබුණා. ඉදිරියට මේ වැඩ බොහොම සාර්ථකව සිද්ධ කරනවා කියන පෙර නිමිති ඔබතුමිය කතාවෙන් තේරුණා. මොකද බොහොම වෙනස් විදිහට මේ අපි ඉන්න පරිසරයත් එක්ක සහ ඔබතුමිය බොහොම ජවයෙන් දැන් මේ නැවතත් අර වැඩ කටයුතු කරන්න ඔබතුමිය සූදානම් වෙන්නේ. ඉතින් ඔබට හොඳ ආරංචියක් වෙයි. ඉතින් මම හිතනවා අපි බොහෝ වෙලාවක් කතා බහ කරපු නිසාත් අවසාන වශයෙන් මම කැමතියි ඔබතුමියගෙන් දැනගන්න මේ ඉදිරි ගමන කොයි වගේද සැලසුම් කරලා තියෙන්නේ මොන වගේ අවස්ථාවන්ද මේ අපි නරඹන පිරිසට ඔබතුමිය ලබා දෙන්න බලාගෙන ඉන්නේ කියන එක අපි කෙටියෙන් පොඩ්ඩක් නැවත සිහිපත් කරමු. ඔව් අපි මෙහෙම කරමු. පළවෙනියම රෝග ගැන නිරෝගී සුවයනේ වැඩක්ම ඕන. අනිවාර්යයෙන්. රෝගින් වෙනුවෙන් මම ඉන්නවා. කතා කරන්න. එතකොට මට පුළුවන් මම ඇත්තටම කිව්වොත් වෛද්‍යවරු
ජීවිතේ නැති වෙනවා කියලා කරන්න දෙයක් නැහැ මෙතනින් එහාට කියලා වයස කට්ටිය අතාරිනවා. එපා. මට යොමු කරන්න. මම මේ වෙද්දින් හොඳම ශාක්‍ය ඇතුව තියෙනවා. මට පුළුවන් ඒගොල්ලෝ ජීවත් කරන්න. ඒ කියන්නේ ඒවට තියෙනවා ඔක්කොම රහස් එළියට දාන්න බෑ. මේ වරමේ ඇඟිච්ච රහස් තියෙනවා. එතකොට ඒව ඔක්කොම එළියට දාන්න බෑ. නමුත් මොන ක්‍රමෙන් හරි එයාවේ මරණ හෝරාවෙන් බේරගැනීමේ දැන් හැකියාව තියෙනවා. ඒ හෝරාව තියෙන්නේ යම්කිසි දින 3ක් දින 7ක් වගේ ඉස්සරහට. මේ ළඟදී රත්නපුරේ හොස්පිටල් එකක හිටියා. ඒගොල්ලෝ දැන් මේක බලයි. එතකොට නියුමෝනියාවේ හැදිලා අන්තටම අවසානට ගියේ. මොකද මම මෙහෙද මම දෙදා දැක්කේ නේ මට දුරකථන නැමතුවක් ආයි මමයි විස්තරي කිව්වේ මේ විදිහට වෙලා තියෙන්නේ කියලා. නමුත් ඒ සීයා තාමත් ජීවත් වෙනවා. අවසාන ටික ගියේ. මොකද මුළු සම්පූර්ණයෙන්ම මොලේ සෙමෙන් වැහිලා. නරක් වෙලා. එතකොට මේ බට දාලා එක එක දේවල්. එතකොට ඒගොල්ලෝ හරි බයෙන් හිටියේ මේ. එතකොට මට කතා කරා. කතා කරනකොට මම මගේ ශක්තිය යොදවලා ඇත්තටම ජීවිත බේර ගන්න පුළුවන්. ඇත්තටම කතා කරන්න ජීවිත බේර ගන්න පුළුවන්. ඒ හෝරාව පැන්නම මම කි දවස් 7ක් පරිස්සම් කරගන්න. මේ දේත් එක්ක දවස් 7ක්. මේ දේත් පරිස්සම් වෙනවා. ඒතකොට ඒ දවස් 7 පනිනකොට අර මායя කියන අකුසල කර්මය එතනින් අයින් වෙලා. ඒ අකුසල කර්මය තමයි අපි අයින් කරන්නේ. මොකද බලයක් තියෙන තැනට අපහු අයිතු බලයක් එන්නේ නැහැ. ඒ කියන්නේ අපිට නොගැලපෙන බලයක් එන්නේ අපි හොඳ බලයක් එතෙන්ට තම්පත් කරලා තියෙනවා. මම කරන්නේ ඒ දේ. මගේ කුසකල්ම හේතු කරගෙන යම්කිසි අදිෂ්ඨානශීලීව බලයකින් අර ඒ දේ කවීමක් කරන්නේ. ඒ කැවීම කරාන් පස්සේ අර අනිත් දේ අයින් වෙලා යනවා. ඒකම තමයි කරන්නේ කෙනෙකුගේ ජීවිතේ බේරගන්න. ඒ මරණ හොරා පැන්නට පස්සේ ආයෙ ජීවත් වෙනවා. එහෙම තමයි දැන් 3-4 දිනේ මෙහෙම කරලා තියෙනවා. ඒතකොට ඒ වයසයි කියලා අතාරින්න එපා. වයසයි කියලා ડોක්ටර්ලා අතාරලා සමහරට බට දාලා ඔය ගෙවල් වල එවනවා. එනකොට එයාලට යම්කිසි ශක්තියක් වෙන්න පුළුවන් මට. එහෙම. ඉතින් වැඩ රාජකාරී බොහෝමයකට ප්‍රතිකර්ම ඔබතුමිය ළඟ තියෙනවා. ඉතින් අපි බොහෝ ප්‍රමාණයක් කාල වේලාව කතා බහ කරපු නිසා මෑණියෝ එහෙනම් ඔබතුමියගේ වැඩ රාජකාරීත් තියෙන නිසා එහෙනම් අපි සූදානම් වෙන්නේ වැඩසටහන අවසන් කරන්න. බොහොම ස්තුතියි එහෙනම් ඔබතුමියට අපි ආයුබෝවන් කියලා සමුදු දෙනවා. අපි නැවත ඉක්මනින් මුණ ගැහිලා මේ කරපු වැඩ රාජකාරීත් එක්කම අපිට කතා බහ කරන්න පුළුවන් වෙයි ඉස්සරහට. ඔව් තව ඉතින් කතා කරනවා නම් දවසම කතා කරන්න දේවල් තියෙනවා විස්තර. ඉතින් අපි ඉදිරියේදී කතා කරමු. අනිවාර්යයෙන්ම තව අපිට ලොකු දේවල් ඉස්සරහට කතා කරන්න පුළුවන්. මේ ඕනම ප්‍රශ්නකට මට කියන්න තියෙන ඕනම ප්‍රශ්නකට උත්තර තියෙනවා කතා කරන්න. විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න ඔබට. ඔව් විදේශගත වෙලා ඉන්න අයට විසඳුම් තියෙනවා. රැකී රක්ෂාවල කටයුතු අපිට අමතක වුණා කතා කරන්න. රැකී රක්ෂා සම්බන්ධයෙන් ගැටළු ප්‍රශ්න තියෙනවා නම් රැකියාවක් හම්බ වෙන්නේ නැත්නම් විදේශගත වෙලා ඉන්න දූ දරුවන්ට පුළුවන් කතා කරලා සම්මුඛ පර්ශනේ පාස් වෙන්න කරන්න. ඒ කියන්නේ හිත ගන්න ආකර්ෂණය ඇති කරන්න පුළුවන්. මෙහෙදම කරන්න පුළුවන්. ඒ විදිහට දෙයක් කරනවා කිව්වොත් ඒව තප්පර ගානකින් පැය ගානකින් කරන වැඩක් තියෙනවා. ඒ කියන්නේ තමන් ඉන්ටර්විව් එකට යනවා නම් මේ වෙලාවේ මේ ඉන්ටර්විව් එකේ ඉන්නවා කියනවා නම් ඒකේ පාස් කරන එක මෙහෙ තියෙන වැඩක්. ඇත්තටම කරන්න පුළුවන් හරි සාර්ථක වේදී කරනවා. සමහර වැඩ අධි ඉක්මනින් කරන්න පුළුවන් වැඩ තියෙනවා. හරි. එහෙනම් මෑණි බොහොම ස්තුතියි සියලු වැඩ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔබේ අදහසුත් අපිට කියන්න අපි වැඩසටහන අවසන් කරනවා. ඉතින් අපේ නාලිකාවත් එක්කත් හැමදාම එකතු වෙලා ඉන්න සියලු දෙනාටම යහපත් හෙට දවසක්.